හරි ඔන්න එහෙනම් මේ IQ ප්‍රශ්නවල පළවෙනි IQ ප්‍රශ්නයට අදාළ වෙන විවරණය තමයි ඔයාලට මේ දෙන්න හදන්නේ. විනාඩියක් අරගෙන මේ වීඩියෝ එක බලමු. මම ගැටලුවට යන්නම් කෙලිම. මෙහෙම තියෙනවා. පද්මිනී ඉපදුනේ 1982 වසරේ. ඔන්න මම ඒක ලියාගත්තා. ඇගේ එක් දියණියක් වන ශානි ඇගේ අනික් දියණිය වන ටීනාට වඩා අවුරුදු 5ක් බාලයි කියලා කියනවා. එතකොට මම නිකමට මේ දෙන්න අතර සම්බන්ධය ගත්තා. ටීනා X නම් මෙයා ඉතින් 5ක් අඩුයිනේ. ටීනාට වඩා 5ක් අඩුයි. X වෙන 5යි. right. ඊට පස්සේ කියනවා 2032 වසරේදී ටීනාගේ වයස පද්මිනීගේ වයසින් හරි අඩකි. එහෙනම් මුලින්ම 2032 වෙද්දී පද්මිනීගේ වයස හොයාගෙන ඉමු. මොකද පද්මිනී ඉපදිච්ච අවුරුද්ද අපිට දීලා තියෙනවා. එහෙනම් දැන් අවුරුද්ද 2032 32 වෙද්දී කොහොමද කියලා අපි බලමු. එහෙනම් 2032කින් 1982ක් මම අඩු කරනවා. දෙකෙන් දෙකක් බිඳුවයි 3න් 8ක් බෑ එහා පැත්තෙන් ගෙනාව 13න් 8ක් ගියොත් 9 10 11 sorry 8 9 10 11 12 13නේ හරි නේද 5යි 50යිනේ එතකොට හරි එහෙනම් ඔන්න බලන්න 2032 වෙද්දී පද්මිනීගේ වයස අවුරුදු 50යි මම ඒක දානවා ගානේ මෙන්න මෙහෙම දෙයක් කියනවා 2032 වසරේදී ටීනාගේ වයස පද්මිනීගේ වයසින් හරි අඩක් මෙන්න පද්මිනී 50යි එහෙනම් ඒකෙන් භාගයක් තමයි මෙයා. ඒ කියන්නේ කීයද? 25යි. මෙයා 50යි නම් මෙයා 25යි. වැඩේ හරිනේ. හරි. දැන් අපි දන්නවා මෙයාගේ වයස අවුරුදු 25යි නම් මෙයා හැම වෙලාවකම ඊට වඩා අවුරුදු 5ක් අඩුයි. ඒ කියන්නේ මෙයාගේ වයස අනිවාර්යෙන් අවුරුදු 20යි. හරි. අපෙන් අහන්නේ ශානි ඉපදුනේ මොන වර්ෂයේද කියලා. එතකොට මේ ඇවිල්ලා අපි කතා කරන්නේ 2032 කියන අවුරුද්ද. 2032 අවුරුද්ද වෙද්දී ටීනාගේ වයස 25යි ශානිගේ වයස 20යි එහෙනම් ශානිගේ උපන්දිනේ හොයන්න 2032කින් අපි අඩු කරනවා 20ක් සරල වැඩක් 1යි ඔන්න උත්තරේ එහෙනම් ශානි ඉපදුනේ 2012 හරිද ඔච්චරයි සරල කතාව